සාධාරණයි. වෙනදා වගේ මේ වෙලාව අපි යොදාගන්නේ ඔයගොල්ලන්ට මේ කරගෙන යන කටයුතු සම්බන්ධව කරනගෙන ගැටලු තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක් විදිහට ඒ ධර්ම කාරණා සාකච්ඡා කරන වෙලාව. ඔයගොල්ලන්ට තියෙන ගැටලු ඉතිපත් කරන්න. අහන්න තරම් ගැටලුවක් නැහැ. අධ්‍යාත්මකාය බහිද්දකාය. දැන් එතෙන්දී අර මූලික අවබෝධයේ මූලික පැහැදිලි කිරීමට යන්න ඕනේ. අධ්‍යාත්ම කියන්නේ මගේ වෙච්ච එක. මගේ නම් මට කොහෙන් හරි මේ ඉන්ද්‍රියන් ටිකෙන් දැනෙන්නේ. නේද? දැන් ඒ වෙනකොට අපි ඉන්ද්‍රියන් පහ වළක්වගෙන ඉවරයි. ඒ කියන්නේ මේක මේ වළක්වගෙන ගිහුවම මෙතනින් දිගටම අපි මේ කායේන්ද්‍රිය විතර වැඩ කරනවා කියන එක නෙමෙයි. මේ ප්‍රසම්මයන් කාය සංකාරයන් කියන தත්ත්වයේ තේරෙනකොට අපිට අනික් ඒ ඉන්ද්‍රියන් වලට අරමුණු ආවට අපිට ඒ අරමුණු වලට නොසලී හිටියේ. එතකොට සැබෑවට හුස්ම විතරක් අවධානයේ ඉන්න වෙලාවක් නම් කයේ කිසි දෙයක් තේරෙන්නේ නැතුව අධ්‍යාත්මකය වෙන්න හුස්ම ඒ කියන්නේ ආස්වාසයේ වෙලාවේ අධ්‍යාත්මකය ආස්වාසමය දැනීම විතරයි. තේරුණා නේද? එතකොට බහිද්ධ කය වෙන අනික් සියල්ල. ආස්වාසයේද මුළු ශරීරයේ දැනෙන එකද හිතට දැනෙන ඒවාද ඇහෙන ශබ්දද ඔක්කොම ඒ ශබ්දවලින් මොකක්ද තේරෙන්නේ නැහැ නේද? ශබ්දයක් විතරයි තේරෙන්නේ. ඒකට ප්‍රතිචාර නැහැ. මේ ඔක්කොම බහිද්ධ. තේරුණා නේද? දැන් ඒකෙදි එහෙම නෙමෙයි මේක ඉස්සරහට ගෙනියන්නේ කියලා මම පැහැදිලි කිරීම කරා. දැන් ඔයගොල්ලන්ට එතෙන්දී අවසර තියෙනවා බුදුහාමුදුරුවන්ගෙන් මේ ආස්වාදයේ පාස්වාදයේ විතරක් නැතුව දැන් ඒක විතරක් සලකන්නේ නැතුව ඒක ගැන අවධානය පොඩ්ඩක් අහක් කරලා උනක් කමන්නේ. ශරීරයෙන් විතරක් කාය විඤ්ඤාණයට දැනෙන හුදු දැනීම් ඔක්කොටම පුළුවන් නම් යන්න. තේරුණා නේද? එතකොට ඔව්. අහුන්නේ මට. හරි දැන් වේදනාවක් උනාරකමනේ කයේ නෙවෙයි කියන්නේ. එතකොට වේදනාවක් කියන එක ලැබෙන්න නම් රූපයක් ඕන. දැන් කාය විඤ්ඤාණයට අහු වෙන රූපය තමයි අර දඟලන සීතල උෂ්ණ චංචල ඒ වගේ රූප. තේරුණා නේද? ඒ රූපය කෙනෙකුට ප්‍රකට වෙන්න පුළුවන් ඒ රූපමය ස්වභාවය අභිවාගෙන එතන වේදනාවක් කියනවා. ඒකට ඒක ගැන කොහොමද? ඒක අධ්‍යාත්මය. දැන් පංචස්කන්ධයේ කොටස් තමයි කියන්නේ. එතන තමාට තේරෙන්නේ තමාට දැන් මේ දැනෙන්නේ තමාට වැටහෙන්නේ මොන ඉන්ද්‍රියකට ගත්තද ඒ සෑම එකක්ම අධ්‍යාත්මය. දැනෙන වෙලාව. ඒකට දැනෙන්නේ නැතුව ඒකෙන් මගහැරලා ඉන්න ටික බහින්න. දැන් මෙනෙහි කරන්න එපා දැන්. දැන් මෙන්න මෙහෙම මේ උපක්‍රමශීලී වැඩක් මේ බුදුහාමුදුරුවෝ ගන්නන්නේ. දැන් මම කියනවනේ දැන් මේක දැන් පාඨය කියන කොටත් කියනවා ඉති අධ්‍යත්තං වා කායේ කායනුපස්සී විහෙරති. බහිද්ධා කායේ කායනුපස්සී විහෙරති. දැන් එතකොට දැන් අධ්‍යත්තකය හඳුනාගෙන මෙන්න මේකයි අධ්‍යත්තකය කියලා මේක ගැන කල්පනා කිරීම නෙවෙයි මේ විහෙරති. දැන් සතියෙන් ඒක ගැන අවධානයෙන් ඉන්න එක විතරයි. තේරුණා නේද? එතකොට දැන් සතියෙන් අවධානයෙන් ඉන්න මුලින් සමහරට බැරි වෙන්න පුළුවන්.
එතකොට යමක් කරලා මේක තමයි මේ කියන්නේ මේකට තමයි වැදගත් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් හොයන බලන ගතියක් එනවා. නමුත් එන්නේ එහෙම හොයන බලන ගතිය අපි විසින් අහක් කරගන්නවා. මේකෙම සාන්ත වෙන්න යනවා. එතකොට සාන්ත වෙනවා කියන්නේ අධීක්ෂණය නැත්නම් ඒක ගැන අවධානයෙන් ඉන්නවා. ඔහේ සිදු වෙනවා තමන් දන්නේ. හැබැයි තමන් දන්නවා කියන ප්‍රතිචාර දක්වන්න බෑ. ඒක හොයන්නත් බෑ. ඒකේ අර්ථ දක්වන්න යන්නත් බෑ. කොහේද මේක දැනෙන්නේ කියලා යන්න ගියා හැටිය අර මනෝ විඥාණය මෙච්චර වෙලා සම්බන්ධයක් නැතුව ඉඳලා එනවා. තේරුණා නේද? මෙතෙන්දි මෙන්න මෙහෙම මම උපදේශයක් දෙනවා. දැන් ඔය වගේ තැනකදී මෙන්න මේ වගේ ඔයගොල්ලෝ නොමගට යන පැත්තක් තියෙනවා. නොම කියන්නේ ඔයගොල්ලෝම දැන් ගෙදරදීම භාවනා කරනකොට සමහරවිට ඒ දේවල් ආව ප්‍රශ්න හින්දා දැන් මම මතක් කරලා දෙන්නම්. ප්‍රශ්නයක් අහපු හින්දා. දැන් මේ අපි හිතමුකෝ කයි මොනෝhari චංචල නිශ්චල මොනෝhari චංචල භාවය සීතල භාවය මේ නැත්නම් විදුලි කොටනවා වගේ මොනෝhari එක තැන එක විදිහට දැනෙනවා. ඒ ශනිකෝ උදාක් වෙලා තියෙනවා නෙවෙයි. ශනිකෝ කියලා කියවගේ එමින් යනවා. දැන් ඒ වෙනකොටත් එහෙම ඒවා දැනෙන්නේ කාය විඥාණයට අහු වෙන එකක් විතරයි. එතකනොත් මනෝ විඥානයේ අර්ථ දක්වලා නැහැ මොකද? තේරුණා නේද? නමුත් ඔයගොල්ලෝ දැන් දිගිගියාවෙන් මේ භාවනාව ගෙනියන්නේ ඉස්සරහට. මොකද්ද හරි මොකද්ද වැරදි කියලා බලබලා ගියනකොට අර අහම්බෙන් මෙතන එකපාරට මනෝ විඥාණයෙන් පැනලා අර්ථකථන දුන්නොත් අර විදිහට කොටනවා වගේ එකක් ඔයගොල්ලන්ට දැනෙන්නේ කවුරු හරි පිහින් යනවා. තේරුණා නේද? මොකද දැන් මෙතන හරි අර්ථයක් දෙන්න බෑ මනෝ විඥාණයට. මේක විකෘති අර්ථ දෙනවා. එහෙම මැදින් පැන්නොත් අඬ ගහන්න එපා. එතකොට ඉලක්කයට මෙහෙම වෙනවා. දැන් නොඑක් ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න එනවා කියලා මේ බය වෙන්න කියන එකක් කතාවක් නෙමෙයි. මේක වෙන විදිහයි මම කියන්නේ. වෙන විදිහේ වෙන්නේ මොකද අපි සතිය හරියට යොදවන්නේ නැහැ අතෙන්ට. අපේ දිගිදියාව හින්දා විචිත්ත භාවයෙන් හින්දා අපි අර දේවල් වලින් මේ මනෝ විඥාණයට එන්න ඉඩ දෙනවා. මේකට එන්න ඉඩ දෙනවා. එන්න ඉඩ දෙනකොට පැයක් අයට දැන්නා දැන් හිතින් ගම හෘද වස්තුව මිරිකනවා ඒක. එහෙම එකක් දැනෙන්නේ. හැබැයි රිදෙන්නේ නැහැ. එහෙම එකක් දැනෙන්නේ. ඒ දැනෙන්නේ ඒ මෙතන මේ ධාතු වල ස්වરૂපයක් තමයි කයට දෙන්නේ. ධාතු කය හැදිලා තියෙන්නේ ධාතු වලින්. එහෙම නේද ධර්මය අහලා තියෙන්නේ. මේ ධාතු වල මානසිකාරය තමයි ඔයගොල්ලෝ පුරුදු වීගෙන යන්නේ. අපිට පුරුදු දෙයක් නෙවෙයි මේක. බුදුහාමුදුරුවෝට රහතන් වහන්සේලාට හොඳටම පුරුදුයි මේක. ඔයගොල්ලන්ට ධාතු ගැන පුරුද්දක් නැහැ. ධාතු වලින් හැදිච්ච සංකා මොකක් හරි ප්‍රඥප්තියක් ගැනයි අවබෝධය අපිට තියෙනවා. එතකොට දැන් මේ ධාතු වල හුදු ක්‍රියාකාරීත්වය තමයි සීතල උෂ්ණ චංචල නිශ්චල වැగిරෙන ඔයගේ ඒවා තද වෙන ඕවා කියන්නේ. දැන් මේකට අර්ථකථන දීමෙන් තමයි අපි මේ ක්‍රියාවලිය ජීව ක්‍රියාවලිය සිදු වෙන්නේ. තේරුණානේ අපිට තේරුම් ගන්නවා කියන්නේ එහෙම එකක්. දැන් අන්න එතන ධාතු වල අර අතරමැදි ධාතු වල ප්‍රශ්න හින්දා එහාට මෙහාට වෙවි ඉන්නකොට හදිස්සියේ අර්ථකථන දුන්නා නම් මනෝ විඥානයේ අර්ථකථනයේ ඔයගොල්ලෝ නොමග යන එකක් වෙන්න පුළුවන් පොතේ. තේරුණා නේද? ඒ කියන්නේ හිතී ගමන් මේ මෙහෙම කම්පණයේ ඇතිවි ගිහින් මේක ඉවරයක් නැතුව වැඩි වෙනවා. තේරුණාද? හිතේ ඔයගොල්ලෝ මොකක් හරි විනාශයක් කරා ගෙනියනවා කියන්නේ නෑ මේ සිදු වෙන්නේ සතිය අපේ ගිලිහිලා ඉස්සෙල්ලා තිබුණාට වැඩිය පොඩ්ඩක් දැන් මනෝ විඥානයේ එකෙන් ප්‍රයෝජන ගන්නවා. ඒකයි වෙන්නේ. එතකොට ඒකින්ද දැන් ඒව හැබැයි කාලයක් පොඩි කාලයක් තිබිලා ඒක වෙනව නැති වෙනවා කාට වුණත්. මෙහෙම කාලපරාසයේ ණයක් ඉන්නවා. ඒකට බය වෙන්න එපා. මේක භාවනාවේ දියුණුවක් කියලා එයා තව මේ භාවනාවේ ඉන්නේ. තේරුණා නේද? බැරි වෙලාවට කෙනෙක් ඒකට ආස්වාදයක් විදිහට හිතුවා මේ ධාතු වල සිලවීම මේ දැනෙන්නේ. ඔයගොල්ලන්ට පුංචියට මේව පටන් ගන්නනේ. ධාතු කියන ඒවා කම්පනයක් මොකක් හරි තියෙනවා එයාට ආවෙන්නේ. තේරුණා නේද? ඒක ඉරිදි නෙමෙයි. ඉරිදි නොවනේ ධාතය. ධාතු වල චලනයේ ඉරිදියක් නෙමෙයි. ස්වභාවික දෙයක්. මේ ස්වභාවික දේ චලනයේට කවුරු හරි අවධානය තියාගන්න ඕනේ. තියාගෙන හිටියොත් මේ ධාතු එන්නේ මේ චලනයේ වැඩි වුණොත් එයාගේ අර සතිය එකකම ඒක ඔස්සේ යනවා. එහෙම ගියොත් ඔයගොල්ලෝ භාවනා කරනකොට මෙන්න මේකට වැටුණොත් බැරි වෙලා හරි
ඔයගොල්ලෝ උන්ට පෙරේදීක් වුණා වගේ දඟලනවා. එයාට දැනෙන්නේ එහෙම එකක්. පිටේ ඉන්න අයට වෙන්නේ එහෙම එකක්. දැකලා තියෙන්නේ එහෙම දඟලනවා ඒ භාවනාව. ඈ? අන්න දැන් මම ඔය ගියා දුන්නු යාන්ත්‍රණය. ඈ? නෑ අපි ප්‍රතිචාර විතර නෙවෙයි අපිට අර ධාතු වල මොනවා හරි රටාවක් අහු වුණා ඒක ආස්වාදයක් නෙවෙයි. ඒ ආස්වාදයට ඔයගොල්ලෝ කැමති වෙනවා. ඡන්දයක් ඇති වෙනවා. ඒ ආස්වාදේ උදාට ධාතු එක්ක චලනය වෙන්න බලනවා හිත. ඒ කියන්නේ සතිය ධාතු එක්ක චලනය වෙන්න බලනවා. එතකොට ඒ ධාතු වලට ඕන විදිහට චලනය වෙනකොට මේ සතියට බැරුව යනවා ඒ දේ එහෙම කරන්නේ. අවසාන ඵලයේ අපේ ශරීරයත් එක්ක මේක ගැටුමකට කම්පණයකටපත් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට උදාහරණයක් කියනවනම් මෙන්න මේ වගේ. මේක කියන අත්‍යකපු අය ඇති නැති අයට හිතා ගන්න පුළුවන් මේ. ඉස්සර කවුරු හරි ගිහිල්ලා තියෙන ඔය කම්බි පාලම් කියන්නේ. වැල් පාලම් කියන්නේ. ගංගාවලට දාන්නේ කම්බිය වලින් පාලම. දැන් මේ පාලමේ මැදට ගිහිල්ලා කවුරු හරි පාලම හෙල්ලුවොත් හරිය සතුටක් දැනෙනවා. මොකද මේක එහාටයි මෙහාටයි උඩ ඉස්සෙනවා බලන්න. මුලින් පොඩි දෙයක් වෙනකොට හරි සතුටුයි. එහෙම හිතලා ටික ටික වැඩි කරොත් දැන් මොකද වෙන්නේ? මේක එන්න වැඩි වෙලා මේ කුජලයට අර කුඩ ඉඳක් දරුව යනවා, අරගෙක යන්නක් දරුව යනවා, ගඟටත් වැටෙනවා. තේරුණා නේද? ඒ තමා විසින්ම අර කම්පැනි කරලා. තේරුණා නේද? ඔරොත්තු දෙන තරමක් තියෙනවා ඊට පස්සේ නෑ. ඉතින් දැන් භාවනා කරන්න ගියාම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කොහොම වුණාම කියන්නේ ඔන්න අපේ මැරිච්ච ආච්චි වුණා. ඒක ආච්චි නමර දාපු. තේරුණානේ භූතේක් වෙනවා. මාරේක් ආවා. ඔවා තමයි ඊගාවට කියන්නේ අර භාවනාව නවත්තලා තොවිල් කරන්නේ. එකින්ද ඉස්සෙල්ලා දැනගෙන යන්න මෙතන මේ සිදු වෙන්නේ වුණොත් ඔයගොල්ලන්ට වෙනවා කියනවනේ හොඳට සතියේ ඉන්නකොට ඔක වෙන්න විදියක් නැහැ. සතියෙන් අහක් වුණාම අර සතියත් එක්ක අර ධාතු වලට ගියාම ඒ ස්වરૂප ටික ටික දැනෙන්න පුළුවන්. ඒ දැනුණට කිසි දෙයක් කරන්න යන්න එපා. තව සතියෙන් ඉන්න. එතකොට අර ගහක් වෙනවා. අහක් වුණාට පස්සේ ආයෙ ඉන්නේ. කාලයක් යනකොට එන්නේ නැහැ නිශ්චල. කවදාවත් ඒ සීමාවේ නවතින්නේ නැහැ. ඔක සීමාව. මේ ධාතුවේ ධාතු වල ක්‍රියාකාරීත්වය අපේ සිහි කල්පනාව එකට යෙදෙන එකයි තීව්‍ර වෙන සීමාව. තේරුණා නේද? එහෙම වෙනවා. ඉතින් එහෙම වෙච්ච අය එහෙම ඉන්නවා. ඉන්නවනේ. ඒක තමයි නේ අත්දැකීම් තියෙනවනේ. එතකොට දැන් මේ වගේ එකක ඔස්සේ ගියොත් ඔකෙන් ගැලවෙන්න බෑ. ඒක හොඳයි කිව්වොත් යනවා දිගට. මේක කාරණේ දැනගත්තම අහක් වුණා. හැමෝටම මෙහෙම ඉන්නෙත් නෑ හැබැයි. ඒකත් දැනගන්න. අන්න එතකොට තමයි ඔය සතු ආරක්ෂක භාවනා කියන ඒවා වැදගත්කම තියෙන්නේ. දැන් අපිට හිතේ මේ අපේ ගෙවල් දොරවල් වල දුවා දරුවන්ට ආරක්ෂාව දෙන එකනේ මේ චතු ආරක්ෂක භාවනා කියන්නේ කියන්නේ. ඇත්තටම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේකේ ආරක්ෂාව දෙන්නේ ඔයගොල්ලන්ට නෙමෙයි. ඔයගොල්ලෝ වඩන සතිපට්ඨාන. තේරුණාද? දැන් මේ වගේ තැනක හිර වුණොත් මේ වගේ තැනකට ගිය කෙනාට ඒ භාවනාව ආයේ සතියේ යන්න ගිහින් වෙලක් ඇයට ගොඩ ගන්න බෑ. එතකොට තියෙන්නේ තමන් වඩපු ඉස්සෙල්ලා මෛත්‍රී භාවනාව නම් මෛත්‍රී භාවනාව ඒකට ශනිකව යන්න ඕනේ එතෙන්. අන්න එකක් දැන් මම උගන්වනවා. දැන් ඔයගොල්ලෝ ඉස්සර කරලා තියෙනවා බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, මොකක් හරි ඔය මරණානුස්සතිය. නැත්නම් මේ සක්මන් භාවනාව අපි ඉගෙන ගන්න ඕනේ ඔක්කොටම හරියන්න කරන්නේ සක්මන් භාවනාව. මෙහෙදි. දැන් එහෙම තමාට නොතේරෙන විදිහට තමා විසින් මේ සතිය ගෙනියනවා නම් මහා දැවැන්ත චංචලයකට කම්පණයකට දරා ගන්න කියන්නේ මෙතන ශාරීරික වේදනාවක් නෑ. තේරුණා නේද? දැනීම වලින් මේ ඔක්කොම ටික කරන්නේ. එතකොට ඒ වගේ තැනක ශනිකව භාවනාව මාරු කරනවා. දැන් මේක අත්හැරලා මෛත්‍රී භාවනාව පටන් ගන්න ඒ ඉඳලා. එතකොට ඉවරයි. මේක තමයි ආරක්ෂක භාවනාව. නැත්නම් ඒ වුණ නැගිටලා සක්මන් කරන්න ඒත් ඉවරයි. අරකේ අර ගියොත් අර මේ කම්බි පාලමේ වෙච්ච දේ වෙනවා. Tamanට උහුල ගන්න බැරි තැනකට යන්න පුළුවන්. තේරුණා නේද? එතකොට Taman දන්නේ නැහැ අනිත් අය දන්නේ මෙහෙම වෙවුලනවා වගේ අමුතු දේවල් පිටින් සිදු වෙනවා. එයා හැබැයි දන්නේ හොඳ භාවනාවක් ඉන්නවා. චලන වෙච්ච දෙයක් දන්නේ.
නැගිටවන්නත් බෑ. ඔව් නැමෙනවා නැගිටවන්න බෑ. ඔව් ගැහෙනවා විවිධ දේවල් වෙනවා. ඒ ධාතු තමයි මෙහෙම ධාතු වලට අපි මේ අවධානය දැන් ඔයගේ අවධානය දියුණු වෙලා සතිය දියුණු වෙලා අර ධාතු වලට ධාතු වල ක්‍රියාකාරීත්වය අවධානයට යන්නේ. ඒකින්ද ඔයගොල්ලන්ට ඒක කරන්න එපා. මොනවා හරි දෙයක ශරීරයේ කම්පන චංචල දැනුනොත් කම්පනීය වෙන විදිහට මෙහෙම යවන්න එපා. අවධානය ඒක කම්පනයක් කියලා දැනගෙන නිකන් ඉන්න. තේරුණා නේද? කම්පන වල රටාව අල්ලන්න යන්න එපා. සතිය. රටාව ඇල්ලුවොත් ඒ කම්පනය වැඩි වෙනකොට ඔයගොල්ලන්ගේ රටාවත් වැඩි කරනවා ඉබේම. අඩු වෙනකොට අඩු වෙනවා. ඔයගොල්ලෝ ඒකට අනුව එතකොට හැඩ ගැහෙන්න බලන්න. එච්චරයි. තේරුණාද දැන් මේ කියපු දේ ඇත්තටම ප්‍රායෝගිකව මේ වුණොත් තමයි ඒක බලන්න වෙන්නේ. අනික හැට මේක හිතා ගන්න බෑ. නෑ එහෙම අහුවට පිළිගන්න කියොත් ධර්මයේ වරදිනවා. ඔව් දැන් විඥානය කියන එක අහක් වෙනවා කිව්වම එතකොට යන්නේ මොකකටද අපි? ආත්ම සංකල්පයකට යනවා නේද? දැන් විඥාණයට අහක් වෙන්නත් පුළුවන්, පින් ගන්නත් පුළුවන් කියන එකට යනවනේ. මම ඔය ගැන ඔයගොල්ලන්ට වරදවා තේරුම් ගන්න බැරි නැති වෙන්න තමයි අර පැහැදිලි කිරීම කරේ. ඇත්තටම සිදු වෙන්නේ ඕක තමයි. මනස මේ ඉන්ද්‍රියන් වලින් කාය ඉන්ද්‍රියෙන් අරමුණක් ගත්තොත් ඒක අර්ථකථනය කරන්න දෙවෙනි වතාවට හැමදාම මේ වෙලාවේ මේ දැනුත් ඔයගොල්ලන්ට මනෝ විඥානෙ එනවා. තේරුණා නේද? එහෙම නැතුව අපි පැවැත්මක් නැහැ. දැන් මේ බුදුහාමුදුරුවෝ සියුම් ලෙස ගෙනිහිල්ලා ඔක දෙකට කඩපු තැනක් මේ අපිට දීලා තියෙනවා. එතකොට එකක් විතරක් වැඩ කරනවා. ඒක විඥානයේ අහක් වුණා කියන එක වර විදියට මේ ආත්මයක් අහක් වුණා කියලා ගන්න හොඳ නැහැ. ඉතින් විඥානයේ අරකට උදව් වෙන්නේ නැහැ. ඔව් විඥානයේ නැති වෙලා නෙමෙයි. නෑ. අරකට උදව් වෙන්නේ. කාය විඥාණයෙන් ගත්ත අරමුණට හැමදාම සදාකාලිකව අපිට කරන්නේ ඒක අර්ථකථනය කරන්න යනවා මනෝ විඥාණය. දැන් යන්නේ නෑ. එච්චරයි. එතකොට මේ දැනුම් ස්වරූපය අර කාය විඥාණයට කයට දැනෙන ටිකක් විතරයි ඉතුරු වෙන්නේ. නෑ එහෙම ඒක තමයි. එහෙම ඒතෙන්දී ඒ වගේ එකක් වුණොත් ඇත්තටම වෙලා තියෙන්නේ භාවනාව යා විසින් මේ සාර්ථකකම නෙවෙයි ඒතෙන්දී අසාර්ථකයි. දැන් මේ ප්‍රතිපත්තානේ විපස්සනාව අසාර්ථක වෙනවා. මොකද එයා යන්නේ එක තැනකට කොටු වෙනවා. දැන් වෙන්න ඕනේ මේ දැන් වචනේ කියන්නේ කොහොමද සතිපට්ඨානයේ විදිහට මේ භාවනාවේ ඉති අධ්‍යත්තංවා කායේ කායනපස්ස. මේක. එතකොට අධ්‍යත්තකයයි බහිද්ධාකයයි වෙන් වෙන වැඩි දැනගන්න. දැන් එයා ඉන්නේ අධ්‍යත්තකයයි බාහිරකයයි හඳුනාගෙන නෙමෙයි එක තැනක හිර වෙලා. තේරුණා නේද? දැන් මේක දියුණු වුණොත් එයා යන්නේ ආය සමත පැත්තට. ආය අදිනවා අනිත් පැත්තේ සමත භාවනාව. මේක දැන් විශ්ලේෂණය කරන්න අමාරුයි. කියන එකෙන්ම තේරුම් ගන්න එපා. නැත්නම් මෑනියෝ දැකපු කෙනාට කියන්නත් එපා ඔයා මේ සමතයක් කරනවා කියලා. ඒක දැන් එහෙම අන්නේවා අනිවාර්යෙන් සිදු වෙනවා මේ විකාර. ඒකයි මම නොකිය කිව්වේ අර අර්ථකථන දෙන්නේ මනෝ විඥානයේ පැනලා ඕගොල්ලන්ට මෙන්න මේ දේ අතපය කැඩෙනවා කියන්නේ. ඔයගොල්ලන්ටම හද්ද ඇහෙනවා. තේරුණා නේද? කවුද ඉලෑටියක් කැඩනවට කැමති? කැමති නෑනේ. එතකොට ඒ වගේ එකක් දැන් අර කම්පන චංචල වල අදහස් දෙන්න ඇවිදින් අරමුණ ඒව කරනවා. එතකොට හිතේ මාරෙක් තියෙනවා. භූතයෙක් කියලා. කිසිම භූතයෙක් නෑ. මෙතන මේ හරියට අවබෝධ කරගෙන යන්න ඕනේ. පුළුවන්. ඒ ඉතින් දැන් මේ විදිහට දැන් නිකන් බලන්නකෝ අපි නිකන් ඇවිදිනවා. මෙහෙම හිතනවා අපේ ජීවිතේ මෙහෙමයි නේද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ඇවිදගෙන යනවා පාරේ. මේ භාවනාව මොකක්වත් නැහැ. පාරේ එකපාරට සර්පෙක් වගේ ඉන්නවනම් අපි පිටිපස්සට පනිනවා නේද? ඉබේම වගේ ඉබේ නෙමෙයි මේක වෙන්නේ.
තේරුණා නේද? අපි කියන්නේ නම් ඉබේ වුණා කියලා. විද්‍යාවෙන් කියන්නේ ඉබේ වෙනවා කියලා. මේක ඉබේ නෙවෙයි වෙන්නේ. ශනිකව අහම්බෙන් අර මනෝවිඤ්ඤාණය විසින් අර්ථකථන දුන්නට පස්සේ මේක වෙන්නේ. තේරුණා නේද? දැන් අයිතයි මම කිව්වේ දැන් භාවනාවේදී ඔය වගේ ඒවා පිටි ගමන් දැන් මෙහෙම වෙන එකට දැන් කවුරු හරි ඉස්සරහෙන් ඉන්නවා වගේ මනෝවිඤ්ඤාණය හැදුවොත් අපි කරන්නේ අත උස්සන. තේරුණා නේද? ඒක වෙන විදිහ අපි දන්නේ නැහැ. මේ කායික ක්‍රියා හැම වෙන්න පුළුවන්. එහෙම වෙනවා. ඒවත් එක දෙකක් හරි අත්දකින්න ඕනේ මේ භාවනාවේ. කියා දෙන්න තියෙන අර සිද්ධාන්තය තමයි ඉගෙන ගන්න ඕනේ. මොකද සිද්ධාන්තය මේක දැන් අපිට කාය ඉන්ද්‍රියට අරමුණක් ආවොත් ඒ අරමුණට අර්ථකථන දෙන්න මනෝවිඤ්ඤාණය එනවා. දැන් තේරුණාද? ඒ ආපුවම තමයි මේ සිද්ධිය අපිට තේරෙන්නේ. අපේ බවට අපි ජීවි බවට හැරෙන්නේ. නැත්නම් නිකන් මුදුම දෙයක්. ඒක අපිට හිතන්න බැරි දෙයක්. දැන් එහෙම ගිහිල්ලා යම් කිසි වෙලාවක අපි පුරුදු කරනවා මේක කඩාගන්න. මනෝවිඤ්ඤාණය එන්නේ නැහැ. කොහොම ටිකක් දුර ගිහිල්ලා අපිට කයෙන් දැනෙන දෙයක්කට පිටි ගමන් එනවා. ඔව් ආවේ හැටි දෙන්නේ ඔය වගේම තමයි. තේරුණා නේද? දැන් ඊට පස්සෙත් නෑ ඉස්සෙල්ලත් නෑ. මැදින් පයින්. දැන් එන්නේ වගේ වුණාම මේක ගලාගෙන යන විදිහක් නෙවෙයි අපි දකින්නේ විකෘතියක්ම. ඔව් එහෙම තමයි. දැන් ඕක පුරුදු වුණේ හැටි ඒකට බය වුණොත් කවුරු හරි ඉතින් ඊගාට කියන්නේ මොකද මුන්තික් ආවා. ඔව් ඉතින් ඒක කරන්නේ ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. එහෙම කරන අය වහාම නිදහස් කරන්න. කාරණේ කියන්නේ. දැන් මේක මේ එහෙම එකක් නෙවෙයි. මේක මේ සාමාන්‍ය අපේ සිදුවීමක්ම හරියට තේරුම් ගත්තේ නැති එකේ තියෙන වැරද්දක්. තේරුණා නේද? එහෙම නැතුව කිසි දෙයක් බලපාන්නේ නැහැ මේක. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ එකක් දෙකක් හරි කුංචි දේවල් දැන් නිකන් හැමෝටම මෙන්න මේ අත්දැකීම් නැද්ද කියලා බලන්න. භාවනා කරන්න දැන් ඉඳගෙන ඉන්නවා. ටිකක් වෙලා ඉන්නකොට ටිකක් අර අපේ මුළු ඇඟම ටක් ගාලා පහළට වැටෙනවා. වෙනව නේද? ඉතින් ඔක වෙලාද? උනානම් ඔයගොල්ලෝ කොහේ හරි කැඩින්නේ. තේරුණා නේද? දැන් ඔය වගේ සිද්ධි ඔලින්ම දැනගන්න මේක මේ මනස විසින් හදන බොරුව. දැන් මේ බොරුව වලට අහු වුණොත් අපේ සතිය දියුණු වෙන්නේ නැහැ. ඒකෙන් අපි මේක මේ ස්වභාවික දෙයක් නැත්නම් මේකේ හැටියක් කියලා දැනගන්න ඕනේ. ඒක නැතුව ඒකට වෙන විකාර කරන්න නැත්නම් ප්‍රතිකර්ම කරන්න ගියොත් එimhe ලොකු ගැටලුවක්. එහෙම දෙයක් නෑ ඇත්තටම. ඒවා ඉතින් බුදුහාමුදුරනේ ධර්මයේ නේ. වෙන කවුරු හරි අතන මම කිය බුද්ධ ධර්මයක් ඇදුවා කියලා අපි අන්න ඒවා තියෙනවා. ඒවා එක එක්කෙනා හදනවා. කෑලි එකතු කරලා දානවා. දැන් ඔව් ඒවා ඉතින් ඒවා විශ්ලේෂණය කරන්න කාටවත් බෑ. අපි අහු වෙනවා විතරයි. දැන් ඒක අය ඒකට ගුරු වලින් කියනවා මෙහෙමයි කියලා. ඒක තමයි. ඉතින් ඇහුවේ නැත්නම් මොකක්ද වෙන්නේ කියලා. ඇහුවා නම් කියන්නේ මට මෙන්න එහෙම භූත දෝෂයක් තියෙනවා. දැන් අහවල් දැන් කියලා තියෙනවා මේක එහෙමයි කියලා. තව අවුරුදු 7ක් විතර යනකම් මේක තියෙනවා කියලා කිව්වා. ඒකින්ද ඒ ගානේ මම කොහොම හරි ගෙවලා දාන්න ඕනේ කියලා කියයි. නෑ භාවනාව කියන්නේ භාවනා නොකරත් ඔයගොල්ලන්ට සතිය නිකන් පිළිගන්න පුළුවන් භාවනා පුරුදු වෙනකොට. ඒක ඉබේම යනවා. එතෙන්දි සිදු වෙන දෙයක්. දැන් ඔය සංදියක් ඕක පැන්නුවම ඕක නෑ. ඉතින් පන්නන්න ලේසි නෑ හොඳ ගුරුවරයෙක් ඕනේ. නැතුව ඒ ගුරුවරයෙක් හිටියත් බැරි වෙන්නේ. දැන් හුඟක් කල නම් මේකට තමන් විසින් ගත්ත මොනවා හරි අහලා දැනගත්ත දේවල් වැඩි නම් ඒවා විශ්වාසය වැඩි නම් ඕක අහක් කරන්න එක ලේසි. ඒ කියන්නේ අපි දැකලා තියෙන උන්ට වැඩිය දැන් මෑන්ලානේ හාමුදුරුවෝ ඕකට ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ උපදේශ කවුරුවත් දීලා නැති හින්දා
ඒවා දැඩි ලෙස ඉඳලා අවුරුදු මම හිතන්නේ 10 15 ඉන්නකොට වැඩිනේ. කැලවල වල ඉන්නකොට ඊටත් වැඩි. එතකොට ඒ වගේ තනියෙන් එහෙම ඉඳලා පෙලක් අයට අරවන්න බෑ. නමුත් ඇත්ත කිව්වා සාකච්ඡා කරත් බැරුව යනවා. ඒ කියන්නේ මුලදී නෙමෙයි. මේක පත්තියන්නේ. තේරුණා නේද? ඒකින්ද දැන් ඒවා ඔයගොල්ලන්ට බලපාන්නේ මොකද එච්චර දරුණු ලෙස ඔයගොල්ලෝ යන්නේ නැහැ මේ ඕව ගන්න ගණන් ගන්නෙත් නැහැ මේ වගේ මේ ටික හරියට දැනගෙන යනවා. දැන් මම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරියට මොකද්ද වඩනවා කියන එක දැනගන්න ඕනේ. තව ප්‍රධානම දේ තමයි අපි මේ කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දැනගන්න ඕනේ. ඕව ඇතුළේ මොකෙක් වන්නේ නැහැ. එතකොට ඒවා කියලා තියෙන්නේ බුදුහාමුදුරනේ දේශනා කරලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ ඊට පස්සේ මේ ඇතුළට දාපු අය බෞද්ධය වෙන පිටයි දාන්නත් නෑ. බෞද්ධය බුද්ධ ආගම කියන්නේ ඒක තමයි. මේකේ පොඩි පොඩි දේවල් මේක නැතු ගෙනියන්න පුළුවන් නේද? ඒක තමයි දැන් එතන එහෙම දේවල් දැන් අපිට නිකන් හිතන්නකො මෑණියන්ට කොහොම ඉඳලා උඩ පැන්න කෙනෙක් නැගිටිනවා. ඒ වගේ තමයි මේ කියන හැකියාව ඕවා තියෙනවා. දැන් අපිට අතින් පය උස්සන්න පුළුවන් නම් කකුල උස්සන්න පුළුවන් නම් කාට හරි ගහන්න පුළුවන් නම් කෑ ගහන්න පුළුවන් නම් ඒ ටික වෙන්නේ තෝ කාර්යයන් හරහාම තමයි අපි දන්නේ නැතුව. දැන් මේ කාර්යයන් ටික කරන මේ ගොන්නේ මැද කඩලා බුදුහාම. නමුත් අර කඩපු කෑල්ල එකතු වෙන කෑල්ල වෙලා දෙන එකතු වෙනකොට තමන්ගේ රුචිය අනුව කරගන්න හැබැයි වෙන්න පුළුවන් ඒක හින්දා ඉක්මනින් ආරෝ ගන්න ඕනේ දැනගෙන ධර්මයේ දැනගෙන එයා විසින් ওই විකාරයට යන්නේ නැතු වෙන්න ඕනේ. දැනගෙන සතියෙන් ඕක නැවැත්තේ. දැන් ඒකයි දැන් සතිපට්ඨානේ වඩනකොට ඕවා අඩුයි. නමුත් ඕක වැඩි වෙනවා සමතේ හුඟක් දියුණු කරනකොට ඕවෙන් නවත්තන්න බෑ. සමතේට ඕක වෙන්න පටන් ගත්තා නවත්තන එක ලීසි නෑ. ආයා සතියට පුරුදු කරන්න ලීසි නෑ. ඒක තමයි. ඒ දිගට එහෙම කරනවා අවුරුදු ගාණක් කරන්නේ. නෑ භූතියක් නෑ ඒක. ඒ එන්නේ එක තමයි මේ වැරදි ආකල්පය. ඒක හක් කරන්න ඕනේ. භූතිය නෑ. ඉතින් ඒක තමයි දැන් ඒක තමයි නොදැනුවත්කම. ඒකට දැන් විකල්ප නැහැ. ඔයගොල්ලෝ ඒකට අහු වෙන්න එපා කියලා මේ කියා දෙන්නේ. නේද? දැන් අහු වෙච්ච හැට කරන්න දෙයක් නැහැ. අපි ඒක අහු ගන්න කොහොමද අපිම දැනගන්නේ? ඒක නෑ එහෙම එකක් කරේ නෑනේ දැන් කට්ටඩි හම්බෙන්නේ නෑ මම. ඒක තමයි. ඒක තමයි කරන්නේ. නෑ එහෙම වෙන්නේ නෑ. දැන් එහෙම දෙයක් වෙනවා නම් තමන්ම සතිය දියුණු වෙනකොට ඕක ඉස්සෙල්ලා දැනුම් නැතුවට හරියට සතියෙන් ඉන්නකොට මේ චලනය තමන්ට තේරෙනවා ඊට පස්සේ. තේරෙනවා. තේරුණාට පස්සේ ඉතින් එහෙම වෙන්නේ නෑ. තනියෙන් කියත් වෙන්නේ නෑ. තේරෙනවද? දැන් මම කියන්නේ තනියෙන් දැන් භාවනා කරනවා කාටවත් පේන්නේ නෑනේ. ඒකෝට මමත් මේ දඟලනවත් දන්නේ නෑ කියලා නේ ඉතින්. එහෙම එකක් වෙනවා නම් ඒකක් දැනෙනවා යාට. තේරුණා නේද? ඕකට මේකට ආසාවක් කැමැත්තක් ඇතිලා එහෙම මහා දිග ගමනකින් තමයි වෙන්නේ. ඒවා හේතු ගණනාවක් වෙනවා. දැන් කය ඉරිජුව තිබුණොත් දැන් මෙහෙම දෙයක් තේරෙනවද පොළවේ ලීයක් හිතෝලා තියෙනවා. නිකන් ලී කැල්ලක් කොටයක් අපි තියෙනවා. ඇල කරලා තිබ්බොත් මොකද වෙන්නේ? කවුරු හරි අල්ලගෙන ඉන්නකම් තියෙනවා අතහැරියටි වැටෙනවා. එහෙම වෙනව නේද? කෙලින්ම තිබ්බොත් අතහැරියක් ඔහෙ තියෙනවා. අපේ ශරීරය ලීයක් කියලා හිතන්න. දැන් ඉතින් ඔයගොල්ලෝ ආජීවයේ නැමැති දෙයින් අල්ලගෙන තමයි වාඩි වෙලා ඉන්නේ අපි. තේරුණා නේද? දැන් සතිය පිහිටවනකොට මේ ආජීවයේ නැමැති එක අතහැරලා විසි කරලා දානවා මේ සතිය. එයාට වැඩක් නැති හින්දා මේ ආජීවය. එතකොට වෙන්නේ මොකද්ද? අර ඉඳගෙන ඉන්න එකේ පුළුවන් තරම් මෙහෙම බර වෙලා සමබර කරගත්ත එක අහක් වෙනවා. අහක් වෙන හැටි ඇලවෙන්න ඕනේ. ඒකට තමයි අර හොඳ ආසනයක හොඳ විදිහට වාඩි වෙන්න කියන්නේ. හොඳ විදිය කියන්නේ අර කලන්තය හැදුනත් වැටෙන්නේ නැතුව කියන්නේ අන්න ඒක ඉලි කරගන්න පුළුවන්. දැන් නෑ ඔව් එකක් නෙමෙයි. කොහොම හරි වෙන්න ඕනේ ශරීරය සිහිනකෝ කවුරු හරි ඉඳගෙන ඉන්නවා කියන්නකො. එයාගේ ශරීරයේ වැටෙන්නේ ඇලවෙන්නේ නැතුව තියෙන්නේ.
ආන්නේ ස්වરૂපයට ඉඳගත්ම ගැටලුව ඉවරයි. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණයට ඔරොත්තු දෙන ඉරියව්වක ඉන්නවා. දැන් නැත්නම් මේ ගුරුත්වාකර්ෂණය දැන් අපිට ඇලවෙලක් ඉන්න පුළුවන් නේ. නිකන් බෙල්ල නමාගෙන හිටියගේ හොඳ නමාගෙනත් හිටියගේනේ. හොඳ නමාගෙන ඉන්නකොට ගුරුත්වාකර්ෂණයට විරුද්ධව අපි යමක් කරලා අපේ උත්සාහයෙන් තමයි ඉන්නේ. තේරුණා නේද? දැන් ඒක අපේ උත්සාහය නැතුව අපි වැටෙනවා පොළොවට. දැන් ඒක අඩු වෙන විදිහේ ඉරියව්වක ඉන්නවා. එච්චරයි. දැන් අර වගේ එකක් වෙන්නේ දැන් සමහර විට අපි හිතමු එහෙම සතියක් නින්ද ගිහිල්ලත් නැතුව සතියකටපත් වෙලා යනකොට එයා වකුටු වෙලා හිටියොත් ඒ වකුටු මෙතන තුනටියේ ඉඳලා ඔළුව දක්වා තියෙන ශරීරය අර ගුරුත්වාකර්ෂණයට අහු වෙලා ඉන්න පුළුවන් විදිහකට එයා ඉබේ හැදගෙන්නත් පුළුවන්. එතකොට තමයි අර වකුටු වෙලා ඉන්නේ. තේරුණා නේද? ඕක ඉතින් බලන්න තියෙන්නේ මේ වගේ ලීයක් හදලා නිකන් තියලා බලන්න ඕන කොහොමද ඉන්නවද කියලා වැටෙන්නේ. දැන් මේ මෑණියන්ගේ ගානට එහෙම එකක් හදලා තියලා බලන්න. දැන් එහෙම වුණා නම් එයා භාවනාවක් කරනවා නැත්නම් නෑ. නෑ ඒක එහෙම ඒවා ඇත්තටම නිින්දෙන් වෙන්න පුළුවන්. නිදි නෙවෙයි නම් අර මං කියපු දේ තමයි වෙන්නේ. සතියෙන් වෙන්නත් පුළුවන්. ඒකමයි නිින්දදි වෙන්නේ. තේරුණා නේද? ආජීව කියන්නේ ශරීරේ පවත්ත ගන්න විදිහනේ අපි. ඕක අයින් වෙනවා. අයින් වෙන්න දෙපෑ නැත්නම් භාවනා සාර්ථක නෑනේ. දැන් ඔයගොල්ලෝ හොඳට කෙලින් ඉඳගෙන හිටියොත් ඒක අයින් වුණා කියලා ගැටලුවක් නෑ ගුරුත්වයට ඔරොත්තු දීලා. ඔව්. නෑ දැන් ඒ කියන්නේ ආසනේ පුරුදු වෙන්නේ නැතුව දැන් අපිට භාවනාවට අනවශ්‍ය විදිහට ඒ වගේ අපි දෙනවා යම් විදිහට දැන් මෙහෙම අත උස්සගෙන ඉන්නවා. මෙහෙම භාවනා කරන්න යනවා. දැන් මොකද්ද මම භාවනාවට අමතර දෙයක් කරන්න එපා. මේ අත උස්සගෙන ඉඳීමේ වායාමයේ කරන්න එපා ඉස්සෙල්ලා. ඔව් දැන් එතකොට අර භාවනා අරමුණ නෙමෙයි මගේ වැඩියෙන් මේ අරමුණේ භාවනා අරමුණට හරියට ගිය හැටිය එක්ක අතපාත වෙනවා. ඉස්සෙන් නෑනේ මේ අතය. උස්සන්න නම් මට ඕන. අත උස්සනවා කියන්නේ ඉර්ධියක්. තේරුණා නේද? එතකොට අත මෙහෙම තියාගෙන ඒකත් ඉර්ධියක්. මේ දෙක දිදු වෙන්න නම් ඉර්ධිපාද තියෙනවා. ඡන්ද විරිය චිත්ත විමර්ශා තියෙනවා. එතකොට ආ ඡන්ද විරිය චිත්ත විමර්ශා කියන එක අඩුනේ හැටි වැඩෙනවා. තේනවා නේද? ඒකට විකල්ප හොයන්න ඕනේ. ආසනය හොඳට වාඩි වෙන්න කියන එකේ කතාව ඕකමයි. වෙන නැතුව මේ වෙන දෙයක් නෑ. එහෙමයි හිතන්නවත් හොඳ නෑ. ඒ කියන්නේ හිතුවක් පිස්සු හැදෙයි. නේද දැන්? මටම පිස්සු කියලා හිතුවොත් එහෙනම් මොකද වෙන්නේ? යාට පිස්සුනේ. ඒ කියන්නේ දැන් නෑ දැන් ශරීරය ඔව් දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් හොඳට දැන් භාවනා කරනවා ඉස්සරහට පුරුදු වුණාම මේ සිත පිහිටවන්න ඔයගොල්ලන්ට දැන් ඉඳගෙන ඉන්න එක බැරි නම් ඇල වුණත් ඒ භාවනාව කර හැකියි. ඒක ගැටලුවක් නෑ. ඔව් නමුත් දැන් මෙහෙම වෙන්න බෑ. මේවට පුරුදු වෙන්න එපා. මේ වැඩි තව දෙයක් එනවා. දැන් අපිට හොඳට භාවනා අරමුණක ඉන්න පුළුවන් මෙහෙම අත තියාගෙන ඉන්න පුරුදු. අන්න ඒක තමයි. එන්නේ ඒවා පුරුදු වෙන්න බෑ. ඒව බෑ. එතකොට අපිට ශරීරයේ ලොකුවට ඇල කරගෙන ඔහොම ඉන්නවා. තනි කකුලෙන් ඉන්නවා. දැන් ඒ වගේ වට යන්න බෑ. කය කොහොම හරි පොළොව එක්ක ගනුදෙනු කරන විදියකට එක විදියට මේ කය තියාගන්න පුළුවන් නේ. දැන් කොන්ද නැමෙන කෙනාට කොන්ද ගෙලින් කරන්න ගියොත් මොකද වෙනවද? ඈ? කොන්ද ඇට ටික කැඩලා යනවා. දැන් ඒක කරන්න බෑ. තේරුණා නේද? ඒක නෙවෙයි. දැන් නමුත් ඒ නැමිච්ච ස්වરૂපයට අනුව අපේ තියෙනවා ඉරියව්ව. ඇලවිලා ඉන්න එකෙත් වාසිය ඒ ඉරියව්වක් තියෙනවා ඉඳගෙන ඉන්න එකෙත් තියෙනවා. ඈ?
ඔන්න අපි දැන් ඉන්නේ එහෙම එකකින් තමයි. ඒක යොදාගෙන භාවනා කරනකොට ඒක ඉවත් වෙනවා. ඉවත් වුණත් එහෙම ඉන්න පුළුවන් විදිහක තමයි නැවතිලා තියෙන්නේ. එතකොට එක එක්කෙනා එක එක විදිහට හැරෙන්නේ ඔන්නේ උඩයි. ඕක ඉතින් අපිට ප්‍රශ්නයක් වුණාට Hindu අය කරන්නේ ඕක නැති වෙන්න පොඩි කාලේ ඉඳලා අර ආසන කියලා જાතියක් පුරුදු කරනවා. තේරුණානේ මේක භාවනාවන්නේ මේක යෝගිය. එතකොට ඒ ආසනේ කියන ඒවා ඔවට ඔරොත්තු දෙන්නේ. ගුරුත්වාකර්ෂණීය පරාදයි ආසනය. තේරුණා නේද? නමුත් දැන් ඒක ඕනේ අපිට. ඒ ආසන පුරුදු වෙන්න යන එක තේරුම්න්නේ අපි. පොඩි ළමයින්ට එච්චමක් නෑ. දැන් ඔයගොල්ලන්ගේ ශරීරයේ කොහොම හරි තියෙන රටාවක් තියෙනවා. නමුත් අර ඍජුව ඉඳ ගන්න පුළුවන් කෙනෙක් විදිහට සලකන්න හොඳ නෑ අනික් අය. දැන් ශරීරය වෙනස් වෙලා තියෙනකොට ඒ ශරීරයට ආවේනික රටාවකට මේ Taman තේරෙනවා මෙන්න මේ ඉරියව්වෙන් මට පහසුවෙන් මේ සිහි කල්පනාව තියාගෙන මේ භාවනාව කරන්නේ. එච්චරයි. එන්නේ ඒකේ තමයි ඉන්නේ. ඒක හරියට. අනේ ඔක්කොම අරකම තමයි දැන් ඔය එකම දේ කියන්නේ. දැන් කැරකෙන්න අපිට පුළුවන් නේ නේද? දැන් මනුස්සය එයාට ඉස්සර කැරකෙන්න බැරි නම් භාවනා කරනකොට කැරකෙන්නේ. පුළුවන් දේ විතරයි මෙතන කරන්නේ. ඔව් ඒක තමයි. දැන් ඒ අපිට පුළුවන් දේ ඕකෙන් අවශ්‍යගෙන ගන්න පුළුවන්. ඒකට යන්න එපා. තේරුණා නේද? ඒ යනවා කියන්නේ එයාට භාවනා කරලා නැහැ. ටික දුරකින් මේ විකාර අදහස් හිතට අරගෙන ඉස්සෙල්ලා ඒවා ඉගෙනගෙන එන්නේ වගේ වුණාම මොකද වෙන්නේ? වැටලා තියෙනවා. ඔව්. එයාගේ හිතේ එතකොට මේ භූතේ කරකවනවා කියන්නේ. ඒක තමයි මේ භූතයන්ට එහෙම කරනවා. දැන් භූතේ කරකවනවා තව භූතේකට එක දිනුවා. මේ මොනවද කරන්නේ? මේක තමයි බුද්ධ සාසනය. ඔව්. දැන් අර වෙන් කරනවා කියන එක නිකන් අපේ අර හිතන්න එපා දැන් කොස් පළුවක් වෙන් කරනවා එහෙම එකක් වගේ අදහසකුත් නෙවෙයි ඈ මේකේ දැන් එහෙමනේ අපිට තියෙන අත්දැකීම් එක නෙමෙයි එන්නේ මෙතන සිදු වෙන්නේ ඇත්තටම දැන් වෙනකොට නෝන මහත්තයාට කකුලේ දනිස්ස රිදෙනවා නම් ওই දනිස්ස රිදෙන එක කයට දැනෙන්නේ කාය විඥාණයට දැනෙන්නේ දනිස්ස කියලාවත් නෙවෙයි රිදුමක් කියලාවත් නෙවෙයි තේරුණා නේද? ඒක නිකම්ම නිකම් එයා කයට තේරෙන අමුතු භාෂාවක්. දැන් මේ භාෂාව අපි අත්විඳලා නැහැ තාම. තේරුණා නේද? නෑ යෙදෙන්නේ යෙදුනම තමයි දැන් මට රිදෙන්නේ දනිස්ස කියලා තේරෙන්නේ. තේරුණා නේද? නැත්නම් වෙන්නේ දනිස්සද මොකද්ද කියලා දන්නේ නැහැ. කයට තේරෙන මොනවා හරි ටිකක් තියෙනවා. ඒ ටිකයි ඔය ධාතු වල ಗುಣ කියන්නේ. දැන් අන්න එතෙන්ට අපි කොටු වෙනවා ටික ටික මේක දැනගෙන ඉන්න ඕනේ. තේරුණාද? දැන් උදාහරණයක් විදිහට දැන් ඔයගොල්ලන්ට මම මේ කතා කරගෙන ඒවා ඇහෙනවා. එහෙම නේද? දැන් කතා කරන එක පේනවා. නමුත් සිද්ධිය ඔක නෙමෙයි. දැන් මම කතා කරන එක පේනුනට මම කතා කරන එක හැම එකම මේ වයර් එක දිගේ යන්නේ කතාවක්ද? මොකක්ද යන්නේ? අපි දන්නේ නැද්ද? විදුලිය. දැන් අර ආයම්ප එකට ගිහිල්ලා මොකද කරන්නේ? ආයම්ප එකට පුළුවන් ද මගේ කතාව මේ දැන් මම මේ ආයම්ප එක දාලා තියෙන්නේ ඔයගොල්ලන්ට හයියෙන් ඇහෙන්නනේ. දැන් මම මට හයියෙන් කතා කරන්න බැරි හින්දා කරපු උපක්‍රමයන්නේ මේ කරලා තියෙන්නේ ශබ්ද වැඩි කරගන්නනේ. දැන් ආයම්ප එකට පුළුවන් ද මෙතන ඉඳලා මේ මයික් එකක් නැතුව මේ වයරොත් නැතුව මම කතා කරනවා වැඩි කරලා දෙන්න. මොකද්ද කරගෙන තියෙන්නේ? ආයම්ප එකට තේරෙන එකට එනම් මගේ කතාව හරවන්න. තේරුණා නේද? හැරෙව්වට පස්සේ තමයි යාට පුළුවන් මේක වැඩි කරන්න ඕව අඩු කරන්න. තේරුණා නේද? ඒක තමයි ඔයගොල්ලන්ට ස්පීකරෙන් ඇහෙන්නේ. නමුත් ඔයගොල්ලෝ හිතන්නේ මේ හාමුදුරු කතා කරන එකයි අපිට ඇහෙන්නේ. මේ මැද කොච්චර දේවල් වෙලාද? දැන් ඒ ටික වේගයෙන් අපි ළඟ ඔතන වෙනවා. තේරුණා නේද?
ඒ කියන්නේ කයට කරන්න පුළුවන් ටිකක් තියෙනවා. හරියට මේ වයර් එක වගේ වැඩක් තමයි යා කරන්නේ. ඒකේ වයර් එකෙන් යන්නේ මොනවද? විදුලිය. නමුත් ඇම්ප් එක කරන්නේ මොකද්ද? ඒක ශබ්දය කරනවා. තේරුණාද? ඔන්නෝම එකක් තමයි ඒකට කාය විඥාණයෙන් කරලා දෙන්නේ. දැන් ඒක තනි වුණාම අර විදුලිය විතරයි දෙන්නේ. විදුලිය වගේ එක විතරයි දෙන්නේ. අර්ථකථන නැතුව යන. තේරුණා නේද? දැන් අන්න ඒක තමයි බුදුහාමුදුර අධ්‍යත්තකය කියලා අල්ලගන්න කියන්නේ. දැන් මෙතනත් ඔය කියන තමයි ඉන්නවද කියලා බලන්න කියන්නේ. දැන් රැවටුන තැන අල්ලලා දෙනවා. දැන් මෙච්චර කාල රැවටුනේ මේ දෙක එකතු වෙලා දීපු එකටනේ. දැන් මේ දෙක වෙන් කරලා ඒගොල්ලෝ එකපාරට තේරෙන්නේ නැහැ. කාලයක් මේ ශික්ෂාවේ ඉන්නකොට මෙතන බොරුවක් විකාරයක් මමෙක් නැහැ මොකක්වත් නැහැ කියලා තේරෙන හින්දායි බුදුහාමුදුරේ ශික්ෂාව දෙන්නේ. තේරුණා නේද? දැන් ඒක ගැන පරිශන කරන්න ගියොත් අපි ආයේ මේ ශික්ෂාව යන්නේ නැතුවත් යනවා. නමුත් කතා කළ යුතුයි. ප්‍රශ්න ඒක සාකච්ඡා කරන්න වෙනවා. මොකද සාකච්ඡා කරන්නේ නැත්නම් මේ තියෙන සියලු ප්‍රශ්න භාවනා කාලේදී ඔයගොල්ලන්ට එනවා. තේරුණා නේද? ඒ කාලේදී මේ වගේ ප්‍රශ්න යන්නේ නැතුව ශික්ෂාව හරියට ගෙනියන්න තමයි මේ කරන්නේ. එතකොට මේ කතාවේදී අපි දන්නේ නැතුව සිදුවෙන්නේ මේ සාකච්ඡාවලදී සිදුවෙන්නේ ඔයගොල්ලන්ගේ ඉරිදිපාද දියුණු වෙනවා. ඕක තමයි ඉරිදිපාද කියන එකේ අඩුව. අපේ ඉරිදිය අපි දන්නවා. තේරුණා නේද? ඒක වැරද්දක් නෙවෙයි. ඒක හදාගන්න අපිට මේ වගේ ධර්ම සාකච්ඡා කරලා බණ අහලා ධර්මයේ හරියට කොහොම හරි අහලා කියාගෙන මේ ශික්ෂාවෙත් එන්නේ. තේරුණා නේද? ඒකින් තමයි ප්‍රශ්න සමාන ළඟට තියෙන ප්‍රශ්න ඉදිරිපත් වීම වැදගත් කියන එක හැමදාම මම කියන්නේ ඒකයි. නෑ අයින් කරලා බලනවා කියන කේන්දර ලොකු අර මේක වෙන් කරනවා කියන එකට යන්නේ නැහැ. දැන් අපිට අර හුදු දැනීම දැන් මෙහෙම වෙනව නේද කියලා බලනකොට පොඩි තැනකදී අල්ලන්නකො. දැන් හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. ආස්වාසයක් කියලා හොඳට තේරෙනවා. ආස්වාසයක් කියලා තේරුණාද? මේක හුස්ම ගැනීමක් කියලා තේරෙන්නේ අපිට කාය විඥාණයෙන් අවධානය තියාගෙන ඉන්නවා. ස්පර්ශයක් දැනෙන්න ඕනේ. මනෝ විඥානයත් එතන ඉන්න ඕනේ. මොකද කයට තේරෙන්නේ ආස්වාසය. කයට මෙච්චර වෙලා තේරලා තියෙන්නේ මොකද්ද? මේ කයේ ස්පර්ශ වෙන වායු ටිකක් විතරයි. ඒක කොහේටද ඇතුල් පැත්තටද පිට පැත්තටද කියන එකවත් කයට තේරෙන්නේ නැහැ. ඇතුළ ආස්වාසය කියලා තීරණය කරන්නේ මනෝ විඥානය. ප්‍රාස්වාසය තීරණය කරන්නේ මනෝ විඥානය. එතකොට මේ දෙක නැතු ඉන්නවා කියනවා මනෝ විඥානය. එතකොට ඔයගොල්ලන්ට ඒ තේරෙනවා හුස්ම ගැන. ඒ තේරෙන්නේ හුතු කයි. එච්චරයි මේක දැනගන්න. වෙන මොකක් ඕනේ. ඒක තේරෙන්නේ එතකොට ස්පර්ශයක් විතරයි. ඒක ආස්වාසයක්ද කියලා වෙන් කරන්න ගියොත් ඒත් තේරෙන්නේ. ආස්වාසයක් කියලා වෙන් කරන්න බෑ. නමුත් එකම දෙයක් තියෙනවා. අන්න තේරෙන්නේ. එතන ඉඳලා නිකම්ම යන්න අර හිතේ තියෙන මොකෝවක් ගන්න එපා. දැන් මේකෙම ඉන්න. එච්චරයි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒකයි. දැන් අපිට වෙන්න බැරි අර බහුභූත ටිකක් අපි ඇඟට දාලා දෙනවා. දැන් මෑණියොත් ඒ බහුභූත ටික හක් කරන්න ඕනේ ඉන්නේ. ඒවා හිතන්න එපා. ඔව් දැන් ඒ ටික හක් කරලා මෙතනට යන්න ඕනේ. ඒකට අලුත් අයට යන්න ලේසි වෙන්නේ ඒකයි. පරණ අය මේකෙම හිර වෙනවා. එහෙම එකකුත් තියෙනවා. ඒකින්ද ඒ වගේ දැන් තමනුත් හිතලා ධර්මය අනුවත් හිතලා කල්පනා කරලා මේක නෙමෙයි කරන්න ඕනේ කියලා යන්න වෙනවා. ඔව් නොහිතන වෙලාවකදී අතින් වුණාම තමයි අර තියෙන තිගැස්සීම් තියෙන්නේ. තේරුණා නේද? දැනගෙන ඇතුළු වුණාට නෑ. එයාත් දන්නවා හරි උත්තරේ දෙන්න. දැන් අපි දැනුත් අපිට දෙන උත්තර එහෙම ඒවා. දැන් අපිට දැනෙන්නේ මොනවද එතකොට? කකුල රිදෙනවා. ඒක හරි කකුල රිදෙනවා. කොන්ද කුරුණට හේතු වෙලා. හරි හේතු වෙලා. දැන් අතෙන්ද දින්නේ ඕක නෙමෙයි. ඔන්න පිටිපස්සෙන් යකෙක් එනවා. යකෙක් හැපුණා. එතකොට මොකද වෙන්නේ? දැන් කුරුණට හේතු වෙලා කියන එක නාරිනේ. දැන් එහෙම විකාර අදහස් දෙන්න පුළුවන් යාට.
ඔව් මායාවක් කියන එක නේ දේශනා කරලා තියෙන්නේ නේද? ඒ කියන්නේ ඕක වෙන්නේ නීතියකට මේක වෙන්නේ නෑ ඔය අලුත් අය හිතන්නේ අපිට මේ භාවනාව දිනු වෙන්න ඕන වෙන්න ඕන කියලා. එහෙම එකක් නෑ. එහෙම කවදාවත් නෑ හරියට දැනගෙන ගියාම. මේක වෙනවා නම් ඒකට සතුටු වෙනවා ඉස්සෙල්ලා. ඒ අය සතුටු වෙලා ගිහින් අමාරු වෙන්නේ. ඔව් නෑ දැන් එතන කියන්නේ කී තේරුම ඒ ප්‍රබල කාය විවේකයක් ඉස්සර පුරුදු කරලා. දැන් ඒක පස්සේ අරගෙන තමයි හින්දු යෝගීන් ආසන අවුරුදු ගාණක් පුරුදු කරන්නේ. දැන් මේ වගේ ඒවා ඒ අත්දැකීම් ඔක්කොම මේ බුදුහාමුදුරන්ගේ අත්දැකීමොත් ඒගොල්ලෝ අරන් තියෙනවා පස්සේ. දැන් ඉන්න ඉන්දියාවේ. දැන් මේ ඔක්කොම මේවනේ ඒ බුදුහාමුදුරුත් ඉන්දියාවේනේ ඉතින්. අපි නම් කියන්නේ වෙන කතාවක්. ඒ වුණාට දැන් ඒන අත්දැකීම් අනුව ඒගොල්ලෝ ඒකයි අර වෙනම වෙන විදිහේ ආසන වලින් අර වගේ කම්පන චංචල අහක් කරනවා. මොකද සමත භාවනාවලදී එක දිගට එක ඉරියව්වේ ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙන්න ඕනේ. නමුත් දැන් අපි කරන මේ භාවනාවේදී එහෙම වුණේ නැහැ. ඒකින්ද ඒවා අවශ්‍යමත් නැහැ. ඒකත් හිතන්නේ. නෑ දැන් බලන්නකො අපි ඉස්සෙල්ලම හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට තියෙන සමතය. දැන් ඉති අධ්‍යාත්මං වා කායය කියන තැන ඉඳලා විපස්සනා. එහෙනම් මොකද්ද අපි දැන් කරන්නේ? සමත මූලික වෙච්ච විදර්ශනාව. හරි නේද? ඒක සතිපට්ඨානේ පටන් ගන්නෙම මොහොමයි. ඕක හැබැයි වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ දැන් කවුරු හරි හොඳට පුරුදු කරනවා. එයාට මොකක්වත් නැතුව ඒ කයේ තියෙන ඔය අධ්‍යාත්ම බහිද්දා ගතිය හොඳට ප්‍රකට වෙලා ඒකම පුරුදු වෙලා නිකන් ඉන්නකොටම ඒක ඉස්සරහට එනවා හුස්ම නෙමෙයි. තේරුණානේ? නිකන් දැනනවා ඒක. ඉඳගත් හැටි ඒක දැනනවා. එහෙනම් එයා දැන් ඒක ඉන්නකොට විපස්සනා. හරි නේද? හැබැයි යාට ඒක දිගටම ඉන්න බෑ. ආයෙ හිත විසිරෙනවා. එයා දිගටම ඉන්න නම් ආය හුස්ම ගැන අවධානයෙන් ඉන්න. එතකොට මොකද්ද වෙන්නේ භාවනාව? විපස්සනා පූර්වක සමතේ. තේරුණාද? ඔය දෙකම මේකෙන් වෙනවා. හැබැයි දෙවෙනි එක වෙන්නේ පළපුරුදු අයට විතරයි. ආධුනිකයා යන්නේ සමත පූර්ව විදර්ශනා විතරයි. ඉතින් ඕවා එච්චර අර ලොකුවට එහෙම හිතන්නත් එපා. නමුත් මේ ඇතුලේ ඔක්කොම තියෙනවා. ඔව් නෑ පෙරහුරු කියන්නේ දැන් ගිය සතියේ භාවනා නොකරපු කෙනාට අද බෑ. තේරෙනව නේද? නෑ ඒක තමයි ආත්ම භාවයටත් යන්නේ ඒකමනේ. ඒ ගිය සතියේ පහු කරලා නේද ගිය ආත්මෙට යන්නේ. ගිය අවුරුද්ද පහු කරලානේ ගිය ආත්මෙට යන්නේ. ගිය අවුරුදු දෙක පහු කරලානේ ගිය ආත්මෙට යන්නේ. ගෙවපු අවුරුදු 20 පහු කරලා නේද ගිය ආත්මෙට යන්නේ. අන්න ඒක තමයි. ඒකත් දැන් මෑණියන්ට මේකමයි ප්‍රශ්නේ. දැන් ඕකට හොඳම දේ ඕකම එකක් නැහැ කියලා හිතන එක විතරයි දැන්. ඔව් දැන් මේක එහෙම වෙන්නේ නැහැ. සතියෙන් ඉන්නකොට ඕක එනවා නම් එන්න ඕනේ නෑ ඉන්ද්‍රිය ධර්ම වලදී එන්න පුළුවන්. ඔව් ඉන්ද්‍රිය ධර්ම ඇදීගෙන එනකොට එන්න පුළුවන්. ඔව්. ඔව් මේ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වෙනකොට මේක දිනු වෙනවා. ඒක හානියක්. ඉතින් ඒක ගැන ඕකදී හොඳම දේ තමයි එහෙම මොනවා හරි තියෙනවා නම් දැනෙනවා නම් සක්මන වැඩි කරන්න. ඔව් සක්මන් භාවනාව වැඩියෙන් කරන්න ඉවරයි. බෙහෙත එච්චරයි. ඇයි? නෑ ඒක තමයි දැන් මෑණියන්ට දැන් මේ වෙන දෙයක් කියලා වැඩක් නෑ මෑණිය ආන්නේ ඒක කියවන්නේ නෑ එකක් එනකොට එකක් කියනවා දැන් සක්මන් කරපුවාම ඔය ටික ඔක්කොම හත් වෙනවා ඔව් දැන් ඉඳගත් ගමන් අඩ්ජස්ට් සත්‍යයට ඇවිල්ලා ඔව් ළඟට එතනින් බහිද්ද සත්‍යෙට යනවා. ඔව්. ඒකද
ඒකම දිගටම යන්න ඈ යන්නේ නැහැ. මං කිව්වේ ඒකනේ. මුලින් ආධුනිකයා පටන් ගන්න හැම වෙලෙම සමත පූර්වාංග විපස්සනාව. නමුත් ටික පුරුද්ද ඇති වෙනකොට යාට පුළුවන් ඕනනම් සමතාරහත් යන්න. දැන් හිත ගමන් අර කිම්මෙන්ලත් යන්න පුළුවන්. හැබැයි යනකොට ඒක එහෙම දැඩි වෙන්නේ නැති වෙන තැන් තියෙනවා. ඒකේ ඉන්න බැරුව අපි මේ සාමාන්‍ය ජීවිතත්වයට එන අපිට කල්පනා වැඩියෙන් ඇවිදilla ඒවට හිත ප්‍රතිචාර දක්වන ගතිය ඇවිදින් මේ දැන් ඉන්නා වගේ වෙන්න පුළුවන්. අන්න එතකොට යා සමතේ උදව් ගන්නවා. නැවත අර හුස්ම ගැන අවධානයෙන් ඉඳලා ආයේ මේ කම්පිත වෙච්ච ස්වરૂපය අහක් කරගන්නවා. ආයෙත් ඊළඟ යන්නේ විපස්සනා. එහෙම අවශ්‍ය නැහැ. එහෙම බුදුහාම කියලා බුදුහාමුදුරේ දේශනා කරන්නේ මේක අනිත්‍යයි. අනිත්‍යයි. එහෙනම් ඒක ඕනෙ හැටි වෙනස් වෙන්නේ. එතකොට තමා දැනගන්න ඕනේ මේ දැන් මේ වෙලාවේ කරන්න ඕනේ හුස්ම ගැන හොඳින් අවධානය වෙන්න මේ ගමන මේ වෙලාවේ ඉන්න ඕනේ මේ කය කියලා මේක පරිණත භාවයෙන් ලැබෙන දෙයක්. ඒ කියන්නේ ශික්ෂාව දිනු වෙනකොට තමාට ලැබෙන අවබෝධය. ඒක දැන් හුලක් නෑ. හුලක් හදලා ක්‍රමයකින් යන්න බෑ. තමාලඟින් ගන්න. නෑ එහෙම ඉතින් ඒක එහෙමයි ඉන්නවා. දැන් මුණ ඇහිලා නෑ. ඔව් ඒක තමයි නැතුව කියන එක වැරදි. ඔව් දැන් ඒක වෙනම ඉතින් ප්‍රශ්නයක් නේ. දැන් අපිට උමනා නම් අපි හොයනවනේ. මේ භාවනාවල තියෙන්නේ මෙන්න මේ මූල ධර්මයේ තියෙනවා හැමතැනම ලෝකේ. ශිෂ්‍යයා නැහැත්නම් ගුරුවරයා එනවා. එහෙමනේ. ඒක තමයි මේකේ තියෙන මූල ධර්ම. ශිෂ්‍යයාට ඕන නම් ගුරුවරයා එනවා. මේක ඉන්දියාවේදී කියන කතාවක්. මම ඉන්දියාවේ තමයි මේක අහන්නේ. දැන් ඒගොල්ලෝ ගන්නන්න එහෙම කිව්වොත් ඔව් කියන්නේ. ශිෂ්‍යයාට ඕනකමක් තියුණා නම් ගුරුවරයා හම්බ වෙනවා. එච්චරයි. කියන්නේ. එහෙමනම් දැන් ඒකෙන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. නෑ ඔය දෙවියා එළවපු හැටි ඉවරයි වැඩි. තේරුණා නේද? ඒ කියන්නේ දෙවියෝ එක්ක ගනුදෙනු කරන්න හොඳ නෑ මේ භාවනාව. නෑ දැන් මෑණියෝ මෙහෙමයි කරන්න ඕනේ. තව ප්‍රශ්න විසඳිලා නැහැ. දැන් තව මේ ශික්ෂාව අපි යන්න ඕනේ. ගිහිල්ලා එතකොට විසඳුනොත් දෙවියන්ට පින් දෙන්න. නැත්නම් දෙවියෝ ගැන බලන්න එපා. නෑ එහෙම එකක් නෙවෙයි. දැන් මේ ප්‍රතිතිකේදී මේ ක්‍රමයේ ඉගෙන ගන්න. මේ ක්‍රමයේ අහක් වෙන්නේ නැහැ නේ මං ගියා. නෑ ගැටලු එන්නේ ඔය සීමාවක් දක්වා විතරයි. ඒ සීමාව පන්න ගන්න. භාවනාවේ ගැටලු තියෙන සීමාවක් විතරයි. එතකොට දැන් මේ සීමාව පෙන්වුවාම ගැටලු නෑ. ගැටලු ටික තියෙන්නේ අපිට මේකේ අර වෙන ඉර්ධිය වලට අපි කැමති වුණාම ගැටලු වෙනවා. දැන් බෝධි කියන ඉර්ධියට අපි කිට්ටු වුණාම ගැටලු නැති වෙනවා. ඔව් අර මාරු වෙනවා කියලා මේක නවත්තනවා කියන එකක් එහෙම නෙමෙයි. මේක ඇත්ත සිද්ධිය තමා ළඟින් බලන්න. ඒ කියන්නේ නැතුව අර්ථකථනය දුන්නේ නැති තව කෙනෙක් තේරුම් ගන්න මේක එහෙමනම් මේ මනෝවිඤ්ඤාණය හක් කියලා මෙහෙම එකක් වෙන්න පුළුවන් කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ බොහොම සරල සිද්ධියක්. අපිට මේ එදිනෙදා වෙන්න පුළුවන් දෙයක් ගැනයි මේ කියන්නේ. නැතුව මේ අద్భుත දෙයක් වෙන්නේ නැහැ. හඳුනා ගන්න එක අමාරුයි. හඳුනාගත්තොත් වටිනවා කියලා හඳුනාගත්තොත් අපිට වාසියි. එහෙම එකක් තියෙනවා. සත්‍යයක් කිසිම නෑ. ඒගොල්ලන්ගේ භාවනාව වෙන්නේ. දැන් මේ යන්නේ අපි එක භාවනාව. මේ භාවනාවේදී විතරයි මේ වැඩේ කරන්නේ. තේරුණා නේද? සමත භාවනාව දිනන විවිධ විදිහට ඒවා ප්‍රගුණ කරපුවම මේගොල්ලන්ට එක එක විදිහට යයි. අහසිනුත් යයි.
නෑ නිවනට හේතු වෙනවා නම් ඉතින් ඒගොල්ලෝ නිවන් දැකලානේ. නේද? ඒකයි නිවනට හේතු වෙන්නේ මේ වගේ එකක් තමයි හේතු වෙන්නේ. නමුත් මේක හේතු වෙනවා අපි කරන්න නිවනට හේතු වෙන එක ඒගොල්ලෝ කරන්නේ වැඩක් නැති එකක් කියන එක ඒක අපිම කරන මෝඩ වැඩක්. මොකද ඒක කරන්න අපිට වැඩි වෙහෙසක් ඒගොල්ලෝ ගන්නවා. බුදුහාමුදුරුවෝ හින්දා ඒ වෙහෙස නැතුව අපිට මේක වැඩි සාරවත් ධර්මයකට ගිය හැකි අපේ තියෙන උවමනාවක් හදාගත්තා. එන්න ඒක තමයි අපි මෙතෙන්දි ගන්න තියෙන්නේ. දැන් ඒකින්ද අපි දැන් භාගයට මේව මොකක් වන්න නැතුව වාචා කම්මන්තාජී වලින් ජීවත් වෙලා ඉඳලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදුනාම ඉස්සෙල්ලා නිවන් දකින්න නරකුයි. මොකද ඒ සමාධිය ඒගොල්ලන්ගේ ජීවිතයට පුහුණු කරලා තියෙනවා. දැන් සමාධියනේ ඕනේ. සමාධියේ තියෙන විවිධ දේවල් නේ වැඩියෙන් අත්දැකීම තියෙන්න ඕනේ. වාචා කම්මන්තාජී වල දේවල් නෙවෙයිනේ. නිවන් අවබෝධ කරගන්න නේ. සමාධිය ගැන තියෙන වැඩියෙන් අවබෝධ තියෙන අයට බුදුහාමුදුරන්ට උදව් කරන්න ලීසියි. ඔව් කාට වුණත් දැන් අනිත් ඔක්කොටම එහෙමයි. දැන් ඔයගොල්ලන්ටත් දැන් මේකෙදි බුදුහාමුදුරුවෝ උදව් කරන්නේ ඉති අධ්‍යාත්මවා කාය කායන පස්සේ කියන තැන තමයි උදව්ව බුදුහාමුදුරන්. ඊට ඉස්සරහා තියන්නේ දීගංවා අසුගන්තෝ රස්සංවා කියන්නේ බුදුහාමුදුරන් ඕන ටිකක් නෙවෙයි. මේක නැතුව අතෙන්ට යන්න බැරි හින්දා අරගෙන යන්නේ. මේක නැතු යන්න බෑ සමාධිය නැතු යන්න බෑ අතන. ඒකින්ද බුදුහාමුදුරුවෝ මේක වර්ණනා කරනවා. ඊට වැඩි එහෙම නැතුව ක්‍රමයක් තිබුණා නම් බුදුහාමුදුරුවෝ ඕකක් දෙන්නේ. තේරුණානේ? දැන් සමාධිය ඕනේ මේකට ඕන අවම සමාධිය ගැනයි අතන කියන්නේ. ඒතකොට මේ සමාධියෙන් ගන්න පුළුවන් බල ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. ඒවා තමයි අර මිනිස්සු එක එකව ගන්න. ඒවෙන් අපිට ඉතින් ඒවා පුරුදු කරන්න අපිට බෑ. මේසිට නෑ. ඒවා අවුරුදු ගණන් පුහුණු වෙන්න ඕනේ. නොයි ක්‍රම වේද තියෙන්නේ. ඒවා මේ වගේ සරල වෙන්නේ නැහැ. මෙහෙම කරන්න පුළුවන් එකක්වත් නෙමෙයි. ඒවා ඉබේ පහළ වෙනවා කියලා හිතන්නත් එපා කාට. ඒ පහළ වෙන්නේ අර වගේ ඒවා තමයි අර කියපු වගේ හානි පැත්තක් තමයි පහළ වෙන්නේ. ඔව් නේ මෙහෙම පුරුදු කරගෙන යනකොට මෙන්න එහෙම දෙයක් වෙන්නේ. ඔයගොල්ලෝ බලන්න. හොඳට පුරුදු කරොත් කවුරුහරි. දැන් අපිට නිකන් ඉන්නකොට නිදිමත හැදෙනව නේද? තේරුණාද? දැන් නිදිමත හැදෙන තැන් ඔයගොල්ලෝ දන්නවනේ ගෙවල් වලදී. දැන් කෑම කාපුවම නිදිමත හැදෙනවා. තනියෙන් ඉන්නකොට නිදිමත හැදෙනවා. එහෙම නේද හැදෙන්නේ? එතකොට හඳුනගන්න ජීවිතයේදී එහෙම නිදිමත හැදිච්ච තැන්. ගෙදෙද්දි. හැබැයි භාවනා කරන මේ පරිසරයක නෙමෙයි අපි. මේ කරන්නේ හුඟක් ඉස්සෙල්ලා. ඒගොල්ලෝ භාවනාවකට මොකක්ද මහන්සි වෙන්නේ නැතුව ඉඳලා සාමාන්‍ය ගෙවල් වල නිදිමත. දැන් මේ භාවනා ක්‍රමයක් වැඩි දියුණු කරගත්තු කෙනාට අර නිදිමත එන හැම වෙලේම වෙන්නේ මේක. බලන්න ඇත්තද? දැන් නිදිමත නීවරණය. නේද නීවරණේ එන්න දෙන්නේ නැතුව ඉන්නේ කවුද? සතියද? දැන් මේ භාවනාව තමයි ඔයගොල්ලන්ගේ යාළුව. එනකොට පිළිගන්නවා. ඔයගොල්ලෝ ප්‍රතික්ෂේප කරොත් ආය එනවා අඩු වෙනවා. දැන් බලන්න ඔයගොල්ලෝ නිකන් ඉඳගත්තම දැන් ඉස්සර නම් ඉඳගත්ත හැටි ගෙදෙට්ට ගිහින් කාගේ හරි ගෙදරකට ගිහින් ඉඳගත්තා. දැන් යාළුවෙකුගේ ගෙදෙට්ට ගියා කියන්නකෝ. ඇයි ඉඳගෙන ඉන්නේ? යාළුවා ඉතින් යනවා සංග්‍රහ කරන්න කුස්සියට යනවා. ඔයගොල්ලෝ තනියෙන් ඉන්නවා කාලේ. මොකද වෙන්නේ? මහා කම්මැලි. දැන් බලන්න හරියට ප්‍රගුණ කරගෙන ඉඳගන්න. මොකද වෙන්නේ කියලා කියන්නේ? අත්දැකීමෙන් කියන්නේ. ඒ ඉඳගෙන ඉන්නකොට සිදුවෙන්නේ මේ භාවනා අරමුණ එනවා. තේරුණා නේද? කොහෙදද ඔය එන්නේ? කම්මැලි වෙන්න වෙන තැන්වලදී තමයි මේක එන්නේ. ඉස්සර කම්මැලි වෙච්ච තැනට නීරස වෙච්ච ජීවිතයට දැන් මේ අලුත් දෙයක් එනවා. ඕක ඉතින් තව කරන්න තව ඕක වැඩි වෙනවා. ඕක වැඩි වෙලා හැම වෙලෙම ඉන්න තත්ත්වයට ඇදෙනවා. හදාගන්න එක එකපාරට බෑ. ඔයගොල්ලෝ මහන්සි වෙලා දැන් දැනට තියෙන අත්දැකීම් එක්ක මේක එහෙනම් මේක දිනු කරන එකමයි හරි වෙන ඉරිදි හොයන්න යන්න ඕනේ නැහැ. ඔව් මේකම දිනු වෙන්න ඕනේ. දිනුනාම අපි ඒ තත්ත්වයට යනවා. ඔය දැන් ඒක ඒ ගැටලුවක් නෑ. නමුත් දැන් ඒ වගේ තැනකදී ඉස්සරහට ගන්න එපා.
ඒ කියන්නේ නිදහස් වුණොත් මේක අය පුරුදු වෙනකොට එනවාම. දැන් අනිත් සංකීර්ණ වැඩකදී මේක තියාගෙන කරන්න බෑනේ. ඒ වැඩේට යන්න ඕනේ. ඊට පස්සේ ආයෙ ගන්න. එහෙමනම් දැන් වෙලාව 2යි. අපි 2:00 වෙනකන් නිදහසේ ඉඳලා ආය යන්න මෙතන.